අද ඔයගොල්ලෝ හමු වෙන්නේ සිංහල වෙදකම් වංශ කතාවේ වෛද්‍යවරයෙක් නැත්තම් වෙද මහත්මියක් මුණ ගස්සන ඔයගොල්ලන්ට. මොකද මම එතනින් බෙහෙත් අරගත්තා. ඒ ගත්තාට පස්සේ මට සුව වුණු ආකාරය ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දීලා මේ අපිට රටවල ඉන්න අයට පවා මේ වෙදකම ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් බව කියන්නයි. ඉතින් ඒ වගේම මේ සිංහල වෙදකමේ පුලස්තිය වෙද මැදුර අගුල්ගම 500කම මැල්සිරිපුර කියන ගමේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ වෙද මහත්තයා මං හිතන්නේ ඒගොල්ලන්ගේ පිය උරුමෙන් එන වෙදකමක් තමයි කරගෙන යන්නේ. ඉතින් මට මෙතනට ගියාට පස්සේ මං ගියේ ඇත්තටම ඇවිදින්නවත් බැරුව වේදනාවෙන් කෑ ගත්තා. දැන් සමහර තමයි මට තිබුණේ වගේම මේ ඇඟිලි නැමෙන්නේ නැති කමක් තිබුණා. ඒ කොන්දට ගොඩක් බලපාලා තිබුණා. ඉතින් ඒකට ගාන්න මේ බෙහෙත් එක තියෙනවා වාත සම්මිති පාන කියලා. මේවා මම ගෙනාපු නිසා මේවා තාම කවර් කරලා දෙන්නේ. ගැලෙව්වොත් ඔයගොල්ලන්ට මේක බලා ගන්න බැරි වෙන නිසායි මම එහෙමම තිබ්බේ. ඉතින් වාත සම්මිති පාන් එක ධනිස්සේ ගාලා වේලෙන්න තියලා හොඳටම වේලුණාට පස්සේ බෙහෙදලා හරි හොදලා හරි දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට සුව බව ලබන්න සුවය එතරම් කාලයක් ගියේ නෑ මට ඒකේ සුවය ලැබුණා බොහොම ඉක්මනින්. ඉතින් මම මාස 3ක් විතර 4ක් විතර යද්දිම මට තනිස් අමාරුව හොඳටම හොඳ වුණා. අද ඕනම පිළිවෙල එක පඩිපෙළ නගින්න මට පුළුවන්. ඉතින් ඒ වගේම මේ නීලකාන්ති තෛලය තමයි හිසකියා වලට පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ වාත සම්මිති තෛලය. මේක තමයි ඕනම වේදනාවකට බෙල්ලේ හොන්දේ මේ අත්වල දන හිස්වල ඕනම තැනක වේදනාවට ගොඩාක් සුවය දෙන බෙහෙත් එකක්. ඉතින් මේ ටික ඔක්කොම තියෙන්නේ එකම වෙද මැදුරක. ඒ වගේම මේගොල්ලෝ ගාව තියෙනවා මෙතන තියෙන චූර්ණ කල්ක ඒගොල්ලෝ ලබා දෙනවා. ඔයා කොහොමද පිට රටකට ගෙන්න ගන්නවා නම් මේ අංකය තියෙනවා. මම අංකය දෙන්න 0.70යි 647යි 47 සහ 0.71යි 18යි 69යි 800 18 යන අංකයන් වලට කතා කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ බෙහෙත් එක ලබා ගන්න. මේ තමන්ගේ ලෙඩේ මොකක්ද කියලා ශාරීරික අධික උෂ්ණත්වය නැත්නම් අපිට ළමයි ඇති වෙන්නේ නැති අයට පවා මේ වෙදකම ගොඩක් හොඳයි. ඉතින් ඒගොල්ලෝ වෙදකම් කරනවා. ඉතින් ගොඩක් වේදනාවල් වලට ඉස්සකියා ගහක් නැති මිනිස්සු ඇවිල්ලා එතනදී බෙහෙත් ලබා ගන්නවා. මගේ ඇස් දෙකටම දැක්කා. ඉතින් මම ඕගොල්ලන්ට දැනුම් දෙනවා මෙතනට ගිහිල්ලා වැඩි විස්තර කතා කරගන්න පුලස්ති වෙදමැදුර මැල්සිරිපුර කියන තැනදී. ඉතින් ඒ වගේම වෙදමත් එක්ක කතා කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට තියෙන සෑම වේදනාවක්ම කියන්න පුළුවන්. ඉතින් කතා කරගෙන අවශ්‍ය විදිහේ අවශ්‍ය බෙහෙත් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම දැක්ක දෙයක් තියෙනවා අපිට හරිම ලේසි මේ බෙහෙත් එක පාවිච්චි කරන්න. මේක දැන් අපිට බලන්න තඹ ඉන්න ඕනේ. උණුසුමට දැම්ම ඊට පස්සේ පැය භාගයක් විතර ටිකක් තැම්බෙන්න වගේ එකක් දෙවෙනකන් දෙන්න. එච්චර තියන්න ඕනත් නෑ. අතරම විනාඩි 20ක් 15ක් විතර කාලයක පෙරලා මේ පැණි ටිකක් අරගෙන බොන්න පුළුවන්. මම නම් තේ වගේ බොනවා. මම තාම ඒක බොනවා. මොකද ඒ ටික ඉවර වෙනකම්ම මම පාවිච්චි කරා. මම ටිකක් වැඩිපුර අරන් ආවා. ඉතින් ඒ අරන් ඇවිල්ලා මම තෙලුත් අරන් ආවා වැඩිපුර. මොකද මට මෙහෙදී මම ඉන්නේ බාහිරින් රාජ්‍යයේ. ඉතින් මෙහෙදී කවුරු හරි ලෙඩ දුක් වෙලා ඉන්නවා නම් ඒ කෙනෙකුට ලබා දෙන්න තරම් මම බෙහෙත් අරගෙන ආවා. ඒ වගේම මම තෙල් අරගෙන ආවා. මගේ කොණ්ඩේ ගොඩාක් යනවා. මෙහි ඕගොල්ලෝ දන්නවා මෙහි රටවල් වල තියෙන වතුරට ගොඩාක් කොණ්ඩේ යනවා. ඉතින් ඒ නිසා ඒකට මම තෙල් අරගෙන ආවා. ඒ වගේම තමයි වේදනාවට දාන්න තෙල් අරගෙන ආවා. අර බාම් එකක් අරගෙන ආවා. ඒක බාම් එකක් කිව්වට මේක ටිකක් කුඩු තියෙන්නේ. කුඩු වගේ ඒක වතුර වගේ තියෙන එක ගාලා වේරුණාම වැටෙනවා. ඒ නිසා අපි හැමතැනම යද්දී අපි පාවිච්චි කරන්නේ නැහැ. එක තැනක ඉන්න වෙලාවක් බලලා ඒක මම කරන්නේ මගේ ඇඟිලි ඔක්කොම අත පුරාම ගාලා ඒක වෙන තියලා ඊට පස්සේ වේරුණාම හොදලා දානවා. ඉතින් හරි ලේසි. නැත්නම් ඔයගොල්ලන්ට පිටතට දාන්න පුළුවන්. නැත්නම් හොදලා දාන්න පුළුවන්. ඉතින් අපි සුවහසක් වෙනාගේ සුවය බලාපොරොත්තු වෙන මම
සම්වාද කරන්න තීරණය කළේ. මොකද මම හිතනවා මගේ ආදරණීයන් YouTube නාලිකාව හරහා බලාගෙන ඉන්නවා නම් ඔයගොල්ලන්ට මේ බෙහෙත් එක ගෙන්න ගන්නත් පුළුවන්. ලංකාවේ ඉන්නවා නම් ලංකාවට ගිහිල්ලා වෙද මහත්තයා මුණ ගැහිලා ඔයාලට කතා කරන්න ඕනේ හැම දෙයක්ම කතා කරගෙන ඉතින් බෙහෙත් ටිකක් ගන්න පුළුවන්. මම හිතන්නේ අපි කතා කරලා ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. නැත්නම් ඉතින් පිටරටක ඉන්නවා නම් ඉක්මන් සුවය බලාපොරොත්තු වෙනවා නම් ඉතින් පුළුවන් ඔයගොල්ලන්ට මේ බෙහෙත් ඕඩර් කරලා ගෙන්න ගන්න. ඇත්තටම මට වෙද මහත්තයා මේකම වැඩසටහනක් කරන්න කියලා කිව්වේ නැහැ. නමුත් මම සුව වෙච්ච නිසා මම හිතනවා දහස් වෙන දෙනාගේ සුවය බලාපොරොත්තු වෙන මම මේ වැඩසටහන කළේ ඕගොල්ලෝගෙන්ටත් ගෙන්න ගන්න පුළුවන් වෙන නිසා. ඉතින් මම කැමති ගොඩක් හැමෝම නිදුක් නිරෝගීව ජීවත් වෙනවා. ඉතින් මම වැඩසටහන් කරගෙන යනවා. TikTok අඩහෝරාවක් තියෙනවා මගේ. ඒකෙත් මම මිනිසුන් සමග සුවය පිළිබඳ කතා කරනවා. ඉතින් මේ කතා කරනකොට අවවාද අනුශාසනා අරගෙන එනකොට ඔයගොල්ලෝ එකට ඉන්න මේ වගේ වැඩසටහනක් කරන්න හිතුවා. ඉතින් මේ කල්ක තියෙනවා ඒවත් මේ පැණි හරි ලේසි මේ පැණි ටිකක් එක තමයි බොන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට කල්ක චූර්ණ හැමදේම මේ පැණි එක බොන්න තියෙන නිසා ඒක එච්චර අමාරුත් නැහැ. හැබැයි මේගොල්ලෝගේ බෙහෙත් එහෙම තිත්තට අපහසුතාවයෙන් බොන්න නැහැ. තම්බ ඉන්න නැහැ. ඒක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලොත් පුලස්ති වෙද නඳුර වෙද ගිහිල්ලා වෙදකම ගැන දැනගෙන ඒ මහත්මයාගෙන් බෙහෙත් ටිකක් අරගෙන නිදුක් නිරෝගී සුවය ඉක්මනින් ලබන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් මට සුව වෙච්ච නිසා තමයි මම මේ වැඩසටහන කළේ. ඉතින් සුවහස දෙනාගේ සුවය නිදුක් බව නිරෝගී බව බලාපොරොත්තු වෙන අද මේ වැඩසටහන මම කළේ. ඉතින් එහෙනම් පුලස්ති වෙද නඳුරට යන්න පුලස්ති වෙද නඳුරේ වෙද මහත්මයා හමු වෙන අකුල්ගම 500 මැරිසිරපුර කියන ගම්මානයේ එතුමා ඉන්නේ. ඉතින් එතුමාගේ ගෙවල් සහ වෙද නඳුර තියෙන්නේ එතන. ඉතින් මම හිතනවා ඔබගොල්ලෝ එම මහතා හමු වෙලා කතා කරගනී කියලා. ඉතින් එහෙනම් අපි නැවත සුවසක් දෙනාගේ සුවය බලාපොරොත්තු වෙන හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.